හත් පෙති මල. එකවමත් එක කාලෙක පුංචි ගෑනු ළමේ ජීවත් වුණා. එයාගේ නම ශේන්‍ය. දවසක් අම්මා ඇයට මෙසේ පැවසුවා. ශේන්‍යයා කඩට ගිහින් පාන් වලු වෙන්න පුළුවන්ද? හරි අම්මා මං ගේන්නම්. කඩේට ගිය ශේන්‍යයා පාන් වලු 7ක් ගත්තා. සුවඳ පාන් වලු තාත්තට, ඔපියර දාපු දෙකක් අම්මට, චීනි දාපු දෙකක් මට, රෝස පාට කුංචි එකක් පාවලින් මල්ගෙට. ඉතින් ශේන්‍යයා පාන් වලු එල්ලාගෙන ගෙදර යනවා. එයා යන්නේ වටපිට බලමින්. පාර දෙපැත්තේ තිබෙන දැන්වීම් කියවමින්. මේ අතරතුරේ එක් නාදුන බල්ලෙක් හයපස්සෙන් එන්න පටන් ගත්තා. ඌ ඔක්කොම පාන් වලු එකින් එක කෑවා. ශේන්‍යයාගේ අතට ස්තැහැල්ලුවක් දැනුණා. ආපසු හැරිලා බැලින්නම් අමා වෙලා වැඩි. බල්ලා අන්තිම රෝස පාට පාන් වලල්ල තරගෙන කනවා. අයියෝ මෙහෙම නපුරු බල්ලේ. ශේන්‍යයා කෑ ගහලා ඌව අල්ලගන්න දිව්වා. ඒත් බල්ලාව අල්ලගන්න බැරි වුණා. ශේන්‍යයාට වටපිට බලරි තමයි තේරුනේ එයා අතරමං වෙලා කියලා. ශේන්‍යයා බය වෙලා අඩන්න ලෑස්ති වුණා. එකපාරටම කොහෙන්ද වාච්චි කෙනෙක් ආවා. ළමයෝ මොකද ඔය අඩන්නේ? ශේන්‍යයා ආච්චිට ඔක්කොම විස්තර කිව්වා. ආච්චිට ශේන්‍යයා ගැන දුක හිතුණා. ආච්චි ශේන්‍යයාව තමන්ගේ මල්වත්තට එකගෙන ගිහිල්ලා මෙහෙම කිව්වා. කමක් නෑ අඩන්න එපා. මං ඔයාට උදව් කරන්න. මගේ මල්වත්තේ මලක් විපිලා තියෙනවා. ඒ මලට කියන්නේ හත්පෙති මල කියලා. ඒ මලට කිව්වහම ඕන දෙයක් කරලා දෙනවා. ඔයා පාරේ යනකොට වටපිට බැලුවා වුණත් හොඳ නමේ කියලාවන් දන්නවා. මං ඔයාට හත්පෙති මල තැයි කරන්නම්. ඒක ඔක්කොම කර දෙනවා. ඉතින් මෙහෙම කියලා ආච්චි මල් පාටකින් ලස්තා මලක් කඩලා ශේන්‍යයාට දුන්නා. ඒ මලේ එක එක පාට 7ක් තිබුණා. මේ මල සාමාන්‍ය එකක් නෙමෙයි. ආච්චි කිව්වා. මේ මල ඔයාට ඕන දෙයක් කරවෙනවා. මල් පෙත්තා කඩලා විසි කරලා මෙහිම කියන්න. මල් පෙත්තේ උතුරු දිසට දකුණු දිසට බටහිරටත් නැගෙනහිරටත් ඉහළ මෙහැම දෙසට කැරකිලා ඇවිත් බිමට මා කියන දේ කරු දෙන්නට. ඉතින් මෙහිම කියලා ඔයාට ඕන දේ කියන්න. එතකොට හරියටම කරලා දෙනවා. ශේන්‍යයා බොහෝම විනීත විදිහට ස්තුති කරලා ගේට්ටුවේ නෙලයට ගියාට පසුවයි මතක් වුණු. ගෙදරට යන්න පාර දන්නේ නැති බව. මල්වත්තේ ආච්චිත් පේන නෑ. ශේන්‍යයා හනික කහපාට මල්පෙන්ත කඩලා ඒ යුති කරලා ආච්චිකී කවිය ගායනා කර මෙහෙම කිව්වා. පාන් වලුත් එක්ක මා ගෙදර ඉන්න ඕන. ඇයට මේ කියලා ඉවර කරගන්න ලැබුණේ නෑ. ඒ මොහොතේම ඇය පාන් වලුත් එක්ක ගෙදර. ශේන්‍යයා පාන් වලු අම්මට දීලා මේ මීතනවා. මේක හරි බුදුන් මල. හොඳම ලස්සන මල් පෝච්චියේ මේ මල තියන්න ඕන. ඈ රාකේ උඩම තට්ටුවේ තියෙන මල් පෝච්චිය ගන්න පුටුවක් උඩට නැංගා. ජනේරලගෙන් කාක්කු රංචුවක් ඉගෙනගෙන යනවා. කාක්කු 7 දෙනෙක්ද 8 දෙනෙක්ද කියලා හරියටම දැනගන්න ශේන්‍යයාට ඕන වුණා. ඈ ඇඟිල්ල දික් කරලා ගණින්න පටන් ගත්ත විතරයි දොඩාස් කාල මල් පෝච්චිය ඉන්නට වැටුණා. උඹ ආයෙමත් මොකද්ද බින්ද නේද? අම්මා කුස්සියේ ඉඳලා කෑ ගැහුවා. නෑ අම්මා මම මොකුත් බින්ද නෑ කියලා ශේන්‍යයා කීවා. ශේන්‍යයා හනික රතු මල් පෙත්ත කඩලා මල් පෙත්තේ කවිය ගායනා කර අම්මාගේ මල් පෝච්චිය තිබුණ විදිහටම හැදෙන්න ඕනෑ කීවා. එතකොටම කරුණු මිදුණු කැලි ඔක්කොම එකට එකතු වෙලා මල් පෝච්චියේ තිබෙන විදිහටම හැදුණා. ශේන්‍යයා මිදුලට ආවා. මිදුලේ පිළිම ළමයි කට්ටිය සෙල්ලම් කරනවා. අනේ මාවත් ඔයගොල්ලන්ගේ සෙල්ලමට ගන්න. ශේන්‍යයා කීවා. අපි උතුරු කෙළවරේ සෙල්ලම් කරන්න යනවා. ඒ සෙල්ලමට අපි ගෑනු ළමයින්ව ගන්නෙ නෑ. කියලා පිළිම ළමයි ටික කිව්වා. මට ඔයගොල්ලෝ ඕනේ මම තනියම යනවා උතුරු කෙළවරට. ශේන්‍යයා ගේට්ටුවට මුවා වෙලා හත්පෙති මල අරගෙන තද නිල් පාට පෙත්ත කඩලා මල් පෙත්තේ කවිය ගායනා කළා. දැන් මාව උතුරු කෙළවරට ගෙනියන්න ඕනේ. එකපාරටම උලන් හැමුවා. ඉර නොපෙනී ගියා. භයානක විදියට අඳුරු වුණා. ඇගේ පායට පොළව බඹරයක් වගේ කැරගුණා. උතුරු කෙළවරේ ඇයට ලොකු තනිකමක් දැනුණා. අයියෝ අම්මා සීතලයි. ශේන්‍යයා කෑ ගහන්න පටන් ගත්තා. කඳුළු නිදිලා අයිස් වගේ නායෙන් නෙල්ලුණා. අයි කඳු වලින් සුදු වලස්තු ශේන්‍යයා ළඟට එනවා.
ඔක්කොම එක වගේ භයානකයි. ෂේන්යා හොදටම බය වෙලා හත්පති මලේ කොළපාට මල්පෙත්ත කඩලා විසි කරලා හුළුවන් හයියෙන් මල්පෙත්තේ කවිය ගායනා කළා. ආයෙමත් මා අපේ මිගරට ගෙනියන්න ඕනේ. කියනකොටම පෑමෙදුලේ. පිරිමි ළමයි ඇය දිහා බලලා hina වෙනවා. ෂේන්යාට තරහා ගියා. හැ පිරිමි ළමයි සමග සෙල්ලම් කරන්නේ නෑ කියලා හිතාගත්තා. වෙන මිදුලකට ගිය ඇය ගෑනු ළමයින් එක්ක තෙල්ලම් කරන්න හිතාගත්තා. ගිහින් බැරිනම් ගෑනු ළමයින් ගාව කියනවා නොයෙක් ජාතියේ සෙල්ලම් බඩු. එක්කෙනෙක් ළඟ පුංචි කරත්තයක්, තවත් කෙනෙක් ළඟ රෝල් තුනේ බයිසිකලයක්, තවත් කෙනෙක් ළඟ තොප්පියකුයි සපත්තුකුයි හන්දපු කතා කරන ලොකු බොවණික්කේ. ෂේන්යාට කනගාටු හිතුණා. හොඳයි, ඔයගොල්ලන්ට මං පෙන්නන්නම්කෝ කඩේ සෙල්ලම් බඩු තියෙන්නේ කියලා. හත්පති මලේ තැඹිලි පාට මල්පෙත්ත කඩලා ඈ කවිය කීවා. මේ ලෝකයේ තිබෙන ඔක්කොම සෙල්ලම් බඩු මට ලැබෙන්න ඕනේ. මේ මොහොතේම හැම පැත්තෙන්ම ෂේන්යා ළඟට සෙල්ලම් බඩු ගලා එන්න පටන් ගත්තා. හැම පාරකින්ම බෝනික්කෝ, බෝලය, බයිසිකල්, සෙල්ලම් කාර්, ට්‍රැක්ටර් පෙරලීගෙන එනවා. බැලුම් කෝටි ගණනක් අහසේ පියමනවා. පැඩිෂප් වලින් බෝනික්කෝ බසිනවා. රුසියානු සෙල්ලම් බඩු වලින් පසුව ඇමරිකානු සෙල්ලම් බඩු එන්න පටන් ගත්තා. දැන් මුළු නගරේම සෙල්ලම් බඩු වලින් පිරලා. ෂේන්යා පඩුපිලි සෙල්ලම් බඩු ඈ පස්සෙන්. ෂේන්යා සඳරුතලේ සෙල්ලම් බඩු ඈ පස්සෙන්. බැරිම තැන ඇය වහලයට නැග්ගා. හනික දම්පාට මල්පෙත්ත කඩලා විසි කරලා මල්පෙත්තේ කවිය ගායනා කළා. කෙල්ලම් බඩු හනික හපසු සාප්පු වලට යන්න ඕනේ. එතකොටම සෙල්ලම් බඩු ඔක්කොම අතුරු දහන් වුණා. ෂේන්යා මල දිහා බැලුවා. තව තියෙන්නේ එක මල්පෙත්තයි. හයියෝ වෙච්ච දේ. පෙති 6ක්ම නාස්ති වුණා කිසිම පළක් නැතිව. කමක් නෑ. ඉස්සරහට කල්පනාකාරී වෙනවා. කියලා හිතාගෙන ෂේන්යා වීදියට බහලා කල්පනා කර යනවා. ෂේන්යා දැක්කා ගේකුව ළඟ හොඳ ලස්සන පිරිමි ළමෙක් වාඩි වෙලා ඉන්නවා. ඔහුට තිබුණා නිල් පාට ප්‍රීතිමත් ශාන්ත විශාල ඇස්. ෂේන්යාට හිතුණා ඔහුව දැන අඳුන ගන්න. කිසිම බයක් සැකක් නැතිව ඔහු ළඟටම ගියා. ඔයාගේ නම මොකද්ද? වීත්‍යා. ඔයාගේ නම? මගේ නම ෂේන්යා. වීත්‍යා එනවද මායට සෙල්ලම් කරන්න? මට බෑ. පේනවනමයි කකුල. ෂේන්යා දැක්කා ඔහුගේ පාදය. මට හරි දුකයි. ෂේන්යා කීවා. මම ඔයාට හරි කැමතියි. මට ඔයා එක්ක බොහෝම කැමැත්තෙන් සෙල්ලම් කරන්න තිබුණා. මමත් ඔයාට හුඟක් කැමතියි. මමත් ඔයා එක්ක සෙල්ලම් කරන්න බොහෝම කැමතියි. නමුත් කනගාටුයි. කේක කරන්න මට බෑ. මට කරන්න කිසිම දෙයක් නැහැ. මගේ මුළු ජීවිතේම මෙහෙමයි. හනේ දීප්තයා, ඔයා මොනවද මේ කියන්නේ? ෂේන්යා තම සාක්කුවෙන් පුදුම හත්පැටි මල අරගත්තා. බොහෝම පරිස්සමින් මලේ අවස්ථාන නිල් පාට පෙත්ත කඩලා මල්පෙත තමාගේ ඉදිරියෙන් තියලා ඇඟිලි වලින් විචි කරලා හීන් හඩින් ප්‍රීතියෙන් මෙහෙම කියන්න පටන් ගත්තා. මල්පෙත්තේ උතුරු දිසට දකුණු දිසට බටහිරටත් නැගෙනහිරටත් ඉහළ මෙහැම දිසට කැරකිලා ඇවිත් බිමට මා කියන දේ කරු දෙන්නට. වීත්‍යා ස්තනීප කරන්න ඕනේ. එතකොටම වීත්‍යා බංකුවෙන් නැගිරලා ෂේන්යා සමග සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහු කොහොමද හොඳට දිව්වාද කියතොත් ෂේන්යාට ඔහු අල්ලා ගන්නත් බැරුව ගියා.